සුබ දවසක්. අද වීඩියෝ එකෙන් ඔයාලා අහලා තිබුණු ප්‍රශ්නවලට මා ඉගෙනගත්තු කරුණු අනුව මගේ දැනුම පරාසයේ දෙන්න පුළුවන් උපරිම සාධාරණ උත්තර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මැණික් ශ්‍රේෂ්ඨයට අලුත් සමාජිකයෙක් නම් හෝ මැණික් ශ්‍රේෂ්ඨය පිළිබඳව උනන්දුවක් දක්වන්නෙක් නම් ඔබටත් මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා මතක් කරනවා වීඩියෝ එකේ අවසානයේ තෙක් රැඳී ඉන්න කියලා. එහෙනම් අදත් යමු වීඩියෝ එකට. පළවෙනි ප්‍රශ්නය විදිහට සාකච්ඡා කරන්නේ මැණික්ගල් මැරෙනවද කියලා අහලා තිබුණා ප්‍රශ්නයකට. මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරනකොට මැණික්ගල් කියන්නේ මැරෙන වර්ගයක් නෙමෙයි. මැණික් වලට පණ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම ජීවි කොට්ටාශයක් සලකනකොට සත්වයින්ට පණ තියෙනවා කියලා ඕනම කෙනෙක් දන්නවා. ඒ වගේම ජීව විද්‍යාත්මකව ශාක වලටත් පණ තියෙනවා කියලා පිළිගන්නවා. නමුත් ගල් වලට කිසිසේත්ම පණ නැහැ. ඒ කියන්නේ පණ නැති දෙයක් මැරෙන්න බෑ. මැණික් ශ්‍රේෂ්ඨයේ යෙදෙන බොහෝ දෙනෙක් කරන වැඩක් මැණික්ගල් වතුර දාලා තියෙනවා මැණික්ගල් මැරෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් රෆ් මැණික් කට් ඇන් පොලිෂ් කරාට පස්සේ කාලයත් එක්ක මැරෙන්න ඕනි. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මේ කට් ඇන් පොලිෂ් කරපු මැණික් අවුරුදු 100,000 ගානක සිට අද වෙනතුරුත් සුරක්ෂිතව තිබෙන බවට ඕනෑතරම් සාක්ෂි තියෙනවා. මේ සාක්ෂි පිළිබඳව සහ ඒ මැණික්වල ඉතිහාස කතා පිළිබඳවත් ලෝකෙ වටේ ප්ලේලිස්ට් එකෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ ප්ලේලිස්ට් එකේ තියෙන වීඩියෝස් බැලුවොත් ඔයාලට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ මැරුණ මැණික්ගල් කියලා සලකන්නේ ඒ මැණික් නිර්මාණය වීමට මූලික වන ඛනිජ වර්ගය. මේ ඛනිජයක් සහ මැණික් අතර වෙනස අපි මීට පෙර වීඩියෝ එකකින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බැලුවොත් ඔබට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම ඒ වීඩියෝ එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔබ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නෙක් නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. මැණික් ගලක් සහ ඛනිජයක් නිර්මාණය වීමේදී සිදුවන වෙනස්කම් හේතුවෙන් මේවා ඛනිජ සහ මැණික් විදිහට වෙනස් වෙනවා. ඛනිජයක් සහ ඒ ඛනිජයෙන්ම නිර්මාණය වන මැණික්ගල විශාල වශයෙන් වෙනස් පෙනුමකින් නිර්මාණය වීමට බලපාන්නේ මේ උෂ්ණත්වය සහ පීඩනයේ යම් යම් වෙනස් වීම. ඒ නිසා ඛනිජයක් සහ මැණිකක් වෙනස් වීමට බලපාන ප්‍රධාන සාධකයේ ලෙස සලකන්නේ උෂ්ණත්වය සහ පීඩනයේ යම් යම් වෙනස් වීම. ඒ වගේම ඛනිජයක් එහෙමත් නැත්නම් මැරුණ මැණික්ගලක් කියලා සලකන ඕනෑම දෙයක් නැවතත් මැණිකක් බවට පත් කරන්න අපහසුයි. ඒ ඛනිජය මුල් අවස්ථාවේදී නිර්මාණය වෙලා තියෙන්නේම ඛනිජයකට අවශ්‍ය වෙන උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව යටතේ නිසා. මේ ආරම්භක උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව අපිට වෙනස් කරන්න බැරි නිසා මේ ඛනිජ එහෙමත් නැත්නම් මැරුණ මැණික් කියලා සලකන ඛනිජ නැවතත් තාප පිරියම් කරලා මැණික් බවට පත් කරන්න අපහසුයි. එකම ඛනිජයකට අයත් වන විවිධ නම් වලින් පවතින මැණික් වර්ග රාශියක් හමු වෙනවා. උදාහරණ විදිහට බෙරිල් පවුල සලකන්න පුළුවන්. මේ බෙරිල් පවුලට අයත් සමාජිකයින් පාට අණුව වෙනස් කරලා එමරල්ඩ්, හෙලියඩෝ, ඇක්වමරීන්, බික්ස්බයිට් නැත්නම් රෙඩ් බෙරිල් විදිහටත් ඒ වගේම මැක්සිස්, මොගනයිට් ඒ වගේම ට්‍රැපීච් එමරල්ඩ් එහෙමත් නැත්නම් හරිත බෙරිල් කියලා ප්‍රධාන මැණික් වර්ග 8ක් සලකනු ලබනවා. බොහෝ දෙනෙක් මේ මැණික් වර්ග 8 පිළිබඳව පමණක් සාකච්ඡා කළත් මෑතකදී බෙරිල් පවුලට තවත් අලුත් රතු සමාජිකයෙක් හොයාගත්තා. ඒ පෙසෝටයිට් මැණික්. මේ බෙරිල් පවුලට අයත් සියලුම මැණික් වර්ග පිළිබඳවත් අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. ඒ මැණික් පිළිබඳවත් ඔබ ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන්නෙක් නම් මේ වීඩියෝ මාලාවේ ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝස් බලලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම
ස්පිනල් එමත් නැත්නම් කිරිංචි පවුලට අයත් විශාල මැණික් රාශියක් තියෙනවා. රබහ නැත්නම් ගානට් පවුලට අයත් විශාල මැණික් රාශියක් තියෙනවා. කුරුවින්ද නැත්නම් සෆාය පවුලට අයත් විශාල මැණික් රාශියක් තියෙනවා. මේ සියලුම මැණික් පිළිබඳව අපි දැනටමත් සාකච්ඡා කරමින් යනවා. ඔබ අපේ YouTube channel එකට අලුත් සමාජිකයෙක් නම් දැන්ම අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මතක් කරනවා. දැනට ලෝකයේ 5500කට අධික ඛනිජ වර්ග ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. මේ ඛනිජ සියල්ලටම අදාළ සියලුම මැණික් පිළිබඳව අපි මේ YouTube channel එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ නොදත් මැණික් වර්ග රාශියක් තියෙන්න පුළුවන්. ඒ නිසා මතක් කරනවා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. මං හිතනවා ඛනිජයක් සහ මැණික් අතර වෙනසත් මැරුණ මැණික් කියන්නේ මොනවද කියලත් මැණික් ගලක් මැරෙනවද නැද්ද කියලත් මේ සාකච්ඡාවෙන් ලැබෙන්නේ නැති කියලා. තවත් ප්‍රශ්නයක් අහලා තිබුණා පත්මරාගවල ගෙවුඩ තීව්‍රව තියෙනවා නම් ඒ මැණික් ගලට කරන්න ඕනි මොකක්ද කියලා. ඒ කියන්නේ මේ පත්මරාග ගලේ ඉතා විශාල ප්‍රමාණයක් ගෙවුඩ අන්තර්ගත වෙලා තිබෙන මැණික් වලට. මේ මැණික් තාප පිරියම් කිරීම සිදු කළ යුතුයි. නමුත් තාප පිරියම් කිරීමේදී බොහෝ විට මේවා නිල් පාටට පරිවර්තනය වෙන්න පුළුවන්. මොකද ගෙවුඩ නිර්මාණය වීම සිදු වෙන්නේ බොහෝ විට ටයිටේනියම් ඩයොක්සයිඩ් වලින්. ඒ වගේම මේ ගෙවුඩ ඇතුලේ ෆෙරස් ඔක්සයිඩ් සහ ෆෙරික් ඔක්සයිඩ් කියන සංයෝග දෙකත් ඉතා සුළු ප්‍රමාණ වලින් අන්තර්ගත වෙනවා. මේවා තාප පිරියම් කරාට පස්සේ රසායනිකව විභේදනය වෙලා ෆෙරස් සහ ටයිටේනියම් අයන දෙක එකතු වීමෙන් සංකීර්ණ අයනයක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය වන ප්‍රතිඵලයේ හේතුවෙන් මේවා බ්ලූ සෆාය නැත්නම් නිල් කුරුවින්ද බවට පත් වෙනවා. ඒ වගේම පත්මරාග වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරලා තියෙනවා පත්මරාගවල ප්‍රධාන වශයෙන් ෆෙරස්, ක්‍රෝමියම්, වැනේඩියම් සහ ටයිටේනියම් කියන ශුද්ධ මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා කියලා. මේ ශුද්ධ මූලද්‍රව්‍යත් ගෙවුඩ තාප පිරියම් කිරීම මගින් නිදහස් වන ටයිටේනියම් කියන ශුද්ධ මූලද්‍රව්‍යත් ටයිටේනියම් සහ ෆෙරස් අයන එකතු වෙලා සංකීර්ණ අයනයක් නිර්මාණය කරනවා. මේ සංකීර්ණ අයනය පහුලව නිර්මාණය වීම හේතුවෙන් බොහෝ විට මේවා බ්ලූ සෆාය නැත්නම් නිල් මැණික් බවට පරිවර්තනය වෙනවා. ගෙවුඩ තීව්‍රව අන්තර්ගත වෙනවා කියන්නේ මේ පත්මරාග තුල බොහෝ විට සිල්කි ගෙවුඩ හෝ මිල්කි ගෙවුඩ තියෙනවා කියන එක. ඒ නිසා මේ වගේ පත්මරාග තාප පිරියම් කරාට පස්සේ බොහෝ විට නිල් පාටට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ මේ පත්මරාග බ්ලූ සෆාය වලට හැරෙනවා කියන එක. මං හිතනවා ඒ ප්‍රශ්නෙටත් මගේ දැනුම පරාසය ඇතුලේ උපරිම සාධාරණ උත්තර දුන්නා කියලා. තවත් ප්‍රශ්නයක් අහලා තිබුණා විපරීත පාෂාණ සහ ආග්නේය පාෂාණ අතර වෙනස මොකක්ද කියලා. මේ විපරීත පාෂාණයි ආග්නේය පාෂාණයි සලකනකොට විපරීත පාෂාණ වලට කියන්නේ මෙටමෝෆික් රොක් කියලා. ඒ වගේම ආග්නේය පාෂාණ වලට කියන්නේ ඉග්නියස් රොක් කියලා. මේ ආග්නේය පාෂාණ නිර්මාණය වීම සැලකීමේදී මේවා දෙආකාරයකට නිර්මාණය වෙනවා. පළවෙනි ආකාරයේ විදිහට සැලකුවොත් පොළව අභ්‍යන්තරයේ තියෙන මැග්මා ඝනීභවනය වීමෙන් මේවා නිර්මාණය වෙනවා. මැග්මා කියන්නේ පොළව අභ්‍යන්තරයේ තියෙන ලෝදිය වලට. ඒ කියන්නේ පොළව අභ්‍යන්තරයේදී ඉතා ඉහළ උෂ්ණත්ව පීඩන තත්ත්ව යටතේදී ද්‍රව තත්වයට පත් වුණ පාෂාණ වලට. අනෙක් ක්‍රමයේ විදිහට සලකන්නේ ලාවා ඝනීභවනය වීමෙන් ආග්නේය පාෂාණ නිර්මාණය වීම. මේ ලාවා කියලා සලකන්නේ පොළව අභ්‍යන්තරයේදී මැග්මා කියලා සලකන ලෝදිය පොළව මතු පිටට පැමිණියාට පස්සේ ලාවා කියලා තමයි සලකන්නේ. මේ ලාවා ඝනීභවනය වීමෙන් නිර්මාණය වන පාෂාණ සහ ඛනිජ වර්ගත් ආග්නේය පාෂාණ වර්ගවලට අයත් වෙනවා. තවත් ප්‍රශ්නයක් අහලා තිබුණා වයිරෝඩි කියන්නේ කැට්සයි වලටද කියලා. වයිරෝඩි කියන්නේ කැට්සයි වලට නෙමෙයි කැට්සයි පෙන්නන ක්‍රිසෝබෙරිල් වලට තමයි වයිරෝඩි කියන්නේ.
ඒක තවදුරටත් පැහැදිලි කරොත් කැට්සයි කියන්නේ හරියට ආරනෝල් නැත්නම් කලර් චේන්ජ් ඒ කියන්නේ විවිධ ආලෝකයේ හමුවේ පාට වෙනස් වෙනවා වගේ මැණික් වල පෙන්වන ඉෆෙක්ට් එකක්. මේක නිර්මාණය වෙන්නේ මේ මැණික් ගල් ඇතුලේ පැරලල්ව. එහෙමත් නැත්නම් සමාන්තරව ඉතාසියුම් කෙඳි ආකාරයෙන් හෝ ඉන්දිකටු ස්වරූපයෙන් ඉන්ක්ලූෂන් නිර්මාණය වීම හේතුවෙන්. මේවා පැහැදිලිව නිරීක්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ කැබිෂෝන් ආකාරයට කපාවප දැම්මට පස්සේ. මේවා ආලෝකයත් එක්ක පූසන්ගේ ඇස් වගේ චලනය වෙන නිසායි මේවට කැට්සයි ඉෆෙක්ට් එක කියලා හඳුන්වන්නේ. මේ කැට්සයි ඉෆෙක්ට් එක පෙන්වන ක්‍රිසෝබෙරිල් වලට එහෙමත් නැත්නම් කනක වලට තමයි වයිරෝඩි කියලා කියන්නේ. ඒ වගේම මේ කැට්සයි ඉෆෙක්ට් එක පෙන්වන තවත් මැණික් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණ විදියට සැලකුවොත් කොනෙරොපීන්, අපි කොනෙරොපීන් ගැනත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ස්කැපොලයිට් ගැනත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ක්වාඩ්ස් එහෙමත් නැත්නම් තිරිවනා වගේ තවත් විශාල මැණික් ප්‍රමාණයක මේ කැට්සයි ඉෆෙක්ට් එක පෙන්වනවා. කොනෙරොපීන් ගැන සහ ස්කැපොලයිට් ගැන නොදන්නා ඔබට ඒ වීඩියෝස් වල ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වීඩියෝස් බලන්න. ඒ වීඩියෝ බලලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න කියලා මතක් කරනවා. තව ගෙවුඩ ගැන ප්‍රශ්න දෙකක් අහලා තිබුණා. එක ප්‍රශ්නයක් කැරට් එකහමාරකට වඩා අඩු ගල් තාප පිරියම් කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම පුච්චනකොට ගල ඇතුලේ තියෙන බුබුලු පළුදු ඉවත් කරන්න ඕනේද කියලා. මේ ප්‍රශ්න දෙක සාකච්ඡා කළොත් මැණික් තාප පිරියම් කරන්න ඒකේ ප්‍රමාණය බලපාන්නේ නැහැ. නමුත් කැරට් එකහමාර වගේ පොඩි ගල් තාප පිරියම් කරනවා නම් එක ගලක් තාප පිරියම් කරනවට වඩා ගල් ලොට් එකක් විදිහට තාප පිරියම් කරන එක තමයි යෝග්‍ය වෙන්නේ. එතකොට ගල් ලොට් එකටම ගෙවිය යුතු මිල තීරණය කරන නිසා එක් ගලකට ගෙවිය යුතු මුදල ඉතාමත් අඩු වෙනවා. ඒ වගේම අනික් ප්‍රශ්නෙන් සැලකුවොත් පුච්චන්න කලින් ගල්වල තියෙන පළුදු බුබුලු ඉවත් කළ යුතුයිද කියන එක. අනිවාර්යයෙන්ම ගල් ඇතුලේ තියෙන බුබුලු නම් ඉවත් කළ යුතුමයි. අනිවාර්යයෙන්ම ගෙවුඩයක් ඇතුලේ බුබුලු තියෙනවා නම් ඉවත් කළ යුතුමයි. මොකද තාප පිරියම් කරනකොට මේ බුබුලු ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වීම නිසා විශාල පළුදු ප්‍රමාණයක් මේ ගල ඇතුලේ නිර්මාණය වෙනවා. එතකොට ගලේ වටිනාකම අසීමිත විදියට පහළ යනවා. ඉතා තීව්‍ර නිල් පාටක් ආවත් පළුදු අසීමිත විදිහට තියෙනවා නම් ඒ ගලේ වටිනාකම සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ආගයක පවතින්නේ. ඒ නිසා ගලක් ඇතුලේ බුබුලු තියෙනවා නම් බුබුලු අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. ඔබ ගෙවුඩයක් මිලදී ගන්නේ නම් මේ බුබුලු තියෙනවාද නැද්ද කියලා හොඳින් නිරීක්ෂණය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පළුදු පිළිබඳව සලකා බලන විට පළුදු ආකාර දෙකකට බලපානවා. එක් වර්ගයක් ගල අභ්‍යන්තරයේ පවතින පළුදු, අනිත් එක මැණික් ගල පිටතින් තිබෙන පළුදු. මේ මැණික් ගල පිටතින් තිබෙන පළුදු බොහෝ විට තාප පිරියම් කරාම මැණික් ගල ඇතුළට යන්නේ නැහැ. හැබැයි සමහර මැණික් ගල් ඇතුළට ඒ පළුදු ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තරයේ තියෙන පළුදු සැලකුවොත් ප්‍රසාරණය වීමේ ඉඩකඩ තියෙනවා. එහෙම වුණොත් මැණික් ගල පුපුරන්න පුළුවන්. ඒ නිසා අභ්‍යන්තරයේ තිබෙන පළුදු ඉවත් කිරීමට වග බලා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ගල් ඉරීමෙන් ඒ අභ්‍යන්තරයේ තියෙන පළුදු ඉවත් කරන්න පුළුවන්. බාහිරින් තිබෙන පළුදු බොහෝ විට මැණික් ගල අභ්‍යන්තරයට ගමන් කරන්නේ නැහැ. මොකද බාහිරට විවර වෙලා තියෙන නිසා. ඒ නිසා ඒ පළුදු බොහෝ විට තාප පිරියම් කරන කට්ටිය ඉවත් කරන්නේ නැහැ. ඒ වගේම මම තාප පිරියම් කරන අවස්ථාවලදීත් අභ්‍යන්තරයේ තියෙන පළුදු ඉවත් කිරීම සිදු කරනවා. ඒ වගේම බාහිරින් තිබෙන පළුදු ඉවත් කරන්නේ නැහැ. බුබුලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගල ඉරලා ඒ බුබුලු ඉවත් කිරීම සිදු කරනවා. එහෙම නැතුව ගලක් තාප පිරියම් කිරීම සිදු කළොත් ඒ ගල විනාශ වීමේ ඉඩකඩ වැඩි. ඒ නිසා මතක් කරනවා ආදුනිකයෙක් නම් පළුදු ඉවත් කරලා තාප පිරියම් කිරීම සිදු කරන්න. ඒක ඔබට වඩාත් උචිත වෙයි. නැත්නම් ගෙවුඩ අරගෙන තාප පිරියම් කරලා
ඒ ගෙවුඩේ නාස්ති වුණාට පස්සේ ඔයාලා මේ බිස්නස් එකේ රැඳෙන්නේ නැහැ. ඒක අපරාධයක්. ඒ නිසා අනිවාර්යෙන්ම තාපපිරියම් කරනවා නම් paludu ඉවත් කරලා තාපපිරියම් කිරීම සිදු කරන්න. ඒක වඩාත් යෝග්‍යයි. තවත් මතක් කිරීමක් තියෙනවා කියන්න මගෙන් අහන්න එපා. ලංකාවේ තාපපිරියම් කරන්න හොඳම තැන කොහෙද? මැනික් කට් කරන්න හොඳම කෙනා කවුද කියලා අහන්න එපා. මොකද මම ඒක ආවවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. එයාලගෙන් යම් වැරද්දක් හෝ අඩුපාඩුවක් සිද්ධ වුණොත් ඒක මටත් බලපානවා. ඒ නිසායි මම කාවවත් රෙකමන්ඩ් කරන්නේ නැත්තේ. ඔබ අහලා තිබුණු ප්‍රශ්නවලට මගේ දැනුම පරාසය ඇතුලේ දෙන්න පුළුවන් උපරිම සාධාරණ උත්තර ලබා දුන්නා කියලා මම හිතනවා. මේ වැඩසටහන හොඳයි කියලා හිතනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඒ වගේම මැනික් සම්බන්ධ මොනියම් හෝ ගැටලුවක් තිබේ නම් එයත් කමෙන්ට් කරන්න අමතක නොකරන්න. අවසානයේ තෙක් රැඳී සිටි ඔබට ස්තුතියි. ඉතා ඉක්මනින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.